ආයුබෝවන් දුවේ පුතේ අද අපි ඔයාලට අරන් ආවේ දෝන් කියලා මාම කෙනෙකුයි ජෝන් කියලා මාම කෙනෙකුයි ඉස්සර කාලේ ඉඳලා තියෙනවා. අන්නේ මාමලා දෙන්න එකතු වෙලා ඉවර වෙලා ඔයාලා දැන් ওই වතුර බොන ටැප් එක තියෙන්නේ. අන්න ඒ වගේ ටැප් එකකින් වතුර එන්න මුලින්ම ක්‍රමයක් හදපු සිදුවීමක් ගැන. ඉතින් මේ අපේ දෝන් කියන මාමයි නෝනක්කාර ක්‍රමහන් තමයි ඒ ක්‍රමේ හැදුනේ. ඒ පුතේ අද මේ කතාව බලන්න අපිත් එක්ක ඔයාලා එකතු වෙලා මේ කතාවේ තියෙන හොඳ නරක අපිට කියන්න ඕන. හල්ලෝ මගේ යාළුවේ ජෝන්. ඉතින් කොහොමද? ඔයා දන්නවද අපිට අලුත් වැඩක් හම්බෙන්න යන්නේ? අනේ මගේ යාළුවේ ජෝන්. අපිට මොකද්ද කරන්න තියෙන වැඩේ? මම මේ වැඩක් නැතුව මොකද කරන්න කියලා කල්පනා කර තමයි හිටියේ. මගේ යාළුවේ අපේ ගම්මුලාදෑනි මහත්තයා මට කිව්වා අපේ ගමට දැන් ඉස්සරහට නියං කාලෙනේ. නියං කාලෙට ගමේ ගෙවල් වල කට්ටියන්ට බොන්නවත් වතුර නැහැ. ඉතින් අපිට බොන්න වතුර ගෙනලා දෙන එක ගෙදරකට අපිට ඩොලර් 1 ගාණ ගෙවනවා කිව්වා. ඉතින් අපිට පුළුවන් මේ බොන වතුර ගෙනත් දීලා හැම ගෙදරකටම සල්ලි ගොඩක් හොයන්න. හැබැයි අපි දින ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔයා මොකද කියන්නේ වැඩේට? බෑ කියලා බෑනේ මගේ මිත්‍රයා. අපි ඉතින් කොහොම හරි මේ වැඩේ කරමු. අපි දිනට දැන් කරන්න දෙයක්වත් නැහෙනි. මහන්සි කියලා බලන්න නැතුව අපි හැම ගෙදරකටම වතුර ගෙනත් දෙමු. අපි දෙන්න කොහොම හරි සල්ලි ගොඩක් හොයාගමු. ඉතින් යාළුවේ ඔන්න ඔහොම ටික කාලයක් ගියා. ඊට පස්සේ මේ ගම්මානටම නියං කාලේ ආවා. ඉතින් ගම්වල ගෙවල් වල මිනිසුන්ට දැන් බොන්න වතුර විදියක් නැහැ. වතුර ගේන්න විදියක් නැහැ. එහෙම ඉන්නකොට ගම්මුලාදෑනි මහත්තයා අර අපි මුලින්ම කිව්ව යෝජනාව ගමේ ජෝන් කියන මාමටයි දෝන් කියන මාමටයි හැම ගෙදරකම වතුර ගෙනත් දෙන වැඩපිළිවෙලට සම්බන්ධ කරලා ඒ දිනට ඒ වැඩේ බාර දුන්නා. ඉතින් මේ දෙන්න ගොඩක් මහන්සි වෙලා හැම ගෙදරකටම දවසට වතුර බාල්දි 100ක් විතර ගෙනත් දුන්නා. ඉතින් ඒ දෙන්න ඒකෙන් සල්ලි ටිකක් හම්බ කරගත්තා. හැබැයි ඉතින් මේ අපේ දෝන් කියන මාමා පොඩ්ඩක් කම්මැලි. ඒ වගේම මාමට පොඩ්ඩක් වයස හන්දා මාමගේ අත් දෙක රිදෙන්න ගත්තා. මාමට මහන්සි. ඉතින් මාමා පොඩ්ඩක් කල්පනා කරලා ඉවරලා ජෝන් කියන මාමට පුංචි යෝජනාවක් කරනවා. අපි බලමු මොකක්ද යෝජනාව කියලා. අනේ ජෝන් මගේ යාළුවේ මොකද නිකන් ඔයා අසනීපෙන් වගේ? මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? ඔයා මේ දවස් ටිකේ වතුර අදින්න ආවෙත් නැහැ. ඔයාට මොකක් හරි අසනීපයක්ද මගේ යාළුවේ? අනේ නෑ ජෝන්. මම මේ කල්පනා කරේ ඇත්තටම අපි හැමදාම මේ වතුර අදිනවට වඩා අපිට අලුත් දෙයක් කරොත්. මම බැලුවේ අපේ උණ බට තියෙන ඒවා හිල් කරලා ඉවර වෙලා උඩ කන්දේ ඉඳලා වතුර පයිප් ලයින් එකක් අදින්න කියලා. ඒක ගැන තමයි මම මේ කල්පනා කරන්නේ. ඒක ගැන ඔයා මොකද හිතන්නේ? අනේ ඔය බොරු වැඩ කරන්න එපා. ඔය වැඩ කර ඉන්න වෙලාවේ අපිට ඔයිට වඩා හොඳ නැද්ද හැමදාම වතුර බාල්දිය ගාන ගෙනත් දීලා හැම ගෙදරකටම ඩොලර් 1 ගාන ගන්න එක? ඒක ලේසි. අපි ලේසි වැඩක් කරමු. එහෙම නෙවෙයි යාළුවේ. මම කියන්නේ අපි මේ බට දාන වැඩේ පොඩ්ඩ හැමදාම කරලා ඉවර වෙලා අපිට මාස ගාණක් යනකොට ඊගාව නියං කාලේ එනකොට මේ ගමේ හැම ගෙදරකටම වතුර දෙන්න ක්‍රමයක් හදන්න පුළුවන් වෙයි. ඒකන්ද අපි දෙන්න මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලමුකෝ මගේ යාළුවේ. අනේ ඔහේ ඔය කියන දේවල් ඔහෙම කරගන්නවා. මට ඕවා කරන්න විදියක් නැහැ. මං හැමදාම වැඩ කරලා කීයක් හරි හම්බ කරගන්නවා. ඔහෙගේ මනස්ගාත. ඉතින් ඔන්න මේ දෙන්න මෙතනින් යනවා පුතේ. ඒකල ඉවර වෙලා එක්කෙනෙක් හැමදාම වතුර අදිනවා. අනිත් එක්කෙනා වරුවක් වතුර ඇදලා ඉවරලා හවස් වරුවේ එයාගේ අරමුණ වෙනුවෙන් එයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. එයාට ඕන මුළු ගමේම කට්ටියන්ට ගෙදර ඉඳලාම නිකම්ම වතුර වෙන ක්‍රමවේදයක් හදන්න. ඉතින් බලන්න පුතේ එක්කෙනෙක්ගේ තියෙනවා හරි ලස්සන සැලැස්මක්. අන්නේ සැලැස්මට මේ මාමා ඔහොම වැඩ කරගෙන යනවා පුතේ. ඒකල ඉවරලා මේ මාමා මෙයාගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා ඉවරලා හැම ගෙදරකටම වතුර දෙන්න පුළුවන් සැස්මක් හදා ගන්නවා. ඒකල හැම ගෙදරකටම වතුර දෙනවා. දැන් නම් හැමෝම සතුටින්. හැම ගෙදරකටම වතුර තියෙනවා. කොහොම හරි මගේ ජල ව්‍යාපෘතිය සාර්ථක වුණා. හැබැයි මගේ යාළුවාට නම් දැන් ගොඩාක් අත මිට හීගයි. මම දැන් අද යාළුවා බලන්න යන්න ඕන. ඕපන් දැම්ම යනවා. මගේ අලුත් යෝජනාව මම යාළුවාට කියනවා. මගේ මිත්‍රයා ජෝන් ඔයාට දැන් කොහොමද? වතුර ඇදලා ඔයාට දැන් ගොඩක් මහන්සි. දැන් අපි වතුර අදින එක නතර කරන්න තියෙන්නේ. දැන් මට ලොකු ආදායමක් එනවා. මම ඔයාට අලුත් යෝජනාවක් කරන්නයි ආවේ. ඔව් දෝන් මට තේරෙනවා ඔයා කියන එක. ඔයා එක්ක මම එකතු වෙන්නේ නැතුව ඒ දවස්වල කරේ හරි මෝඩ වැඩක්.
ඔයා තනියම ඔයාගේ වැඩේ කරා. දැන් හැම ගෙදරකම මිනිස්සුන්ට වතුර එනවා. හැමෝම සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම ඔයාට ආදායමක් දැන් හොඳයි. මම ගොඩක් මහන්සි වුණා විතරයි. මං ගත්ත සල්ලි ටිකක් දැන් ඉවරයි. හම්බ කරගත්ත ඒවත් ඔක්කොම ඉවරයි. ඒක ගැන හිතලා දැන් වද වෙන්න එපා මගේ මිත්‍රයා. මම ඔයත් එක්ක ඉන්නවා. අපි අනිත් ගම් වලටත් වතුර දෙන වැඩ පිළිවෙලක් හදමු. ඔයාගේ ආදායමත් සරු වෙන්න මම ක්‍රමයක් හදනවා. මං ඔයත් එක්ක මේකට ඉන්නවා මගේ මිත්‍රයා. දුක් නොවෙන්න. දැන් අසනීප හොඳ කරගමුකෝ මගේ මිත්‍රයා. හොඳමයි ඩෝන්. එන්න. මිත්‍රයා වාඩි වෙන්න මාළඟින්. ඉතින් බලන්නකෝ ඔන්න දුවේ පුතේ ජෝන් මාමා මහන්සි වෙනකොට අපේ ඩෝන් මාමා මොකද කරේ? එයාගේ මහන්සි වෙලා වැඩ කරන ගම මොලේ පාවිච්චි කරා. ඒ කියන්නේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඉවර වෙලා එයා මුළු ගමේම මිනිසුන්ට වතුර දෙන්න පුළුවන් ලේසි ක්‍රමයක් හොයාගත්තා. අපේ දුවල පුතාලත් ඉතින් ඔයාලගේ ජීවිතේ වැඩ කරනකොට හැමෝටම යහපතක් කරන්න පුළුවන් හොඳ දේවල් ගැන හිතලා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕන. ඒ වගේම වැඩ කරනකොට මහන්සි වෙලා වැඩ කරගන්න ඕන. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්. මා මිත්‍රයා ඩෝන් ඔයා හන්ද තමයි මං අද මෙතන මෙහෙම කෑම වේලක් හරි කන්නෙන්නේ. ඔයා තමයි මාව ගොඩට ගත්ත මිනිස්සයා. ඔයාට බොහොම ස්තුතියි. අපි දෙන්න පොඩි කාලේ ඉඳලම යාළුවෝනේ මගේ මිත්‍රයා. අපි ඉතින් එකට තමයි හැමදේම කරේ. අපි දෙන්න එකටම තමයි සතුටින් ඉන්න ඕන. අපි දෙන්නම දැන් සතුටින් ඉන්නවා. අපි තව අලුත් වැඩ ගොඩක් කරමු මගේ මිත්‍රයා.